ඔයාලා දායකයෝ හැටියට වරදින තනම් මං කියන්නද? දැන් මේ ලොකු හාමුදුරුවෝ ඉන්නවනේ. ලොකු හාමුදුරුවෝ ඔබ වෙනුවෙන් වැඩ කරලා ලොකු හාමුදුරුවෝ නාකි වෙනවා. නාකි වෙලා ලොකු ආනන්ට බැරුව යනවා. ඊට පස්සේ මේ ඉන්න ශිෂ්‍ය පුත්‍රයෙකුට හොඳට ජව සම්පන්න වැඩ කරන්න පුළුවන් ඇහැට කනට පේන ශිෂ්‍යයෙකුට මේ වැඩ ටික පවරලා බාර දෙනවා. ඔබ මොකද කරන්නේ? ඔබ දැන් මොකද කරන්නේ? දායකයෝ හැටියට ආවා අර වැඩ කරන හාමුදුරුවෝ ගාවට ගියා. වැන්දා දෙන්න තියෙන දෙයක් දුන්නා. අපේ හාමුදුරනේ අවසරයි කිව්වා ගියා යන්න. අර ලොකු හාමුදුරුවෝ ඉන්න කාමරේ පැත්තට අඩිය ගහන්නේ නැහැ කියන්නකො. මගේ සියසින් දුටු දර්ශන මේ කියන්නේ පැවිදි ජීවිතේ. සියසින් දුටු දර්ශන. අවසානයේ අර හාමුදුරුවෝ මහලු නිවාසෙට. පැවිද්දා දවසානේ මහලු නිවාසෙට. අවුරුදු 80 ගානක් කඹුරාපු හාමුදුරුවෝ පුතා. මගේ හාමුදුරුවෝ මගේ ගුරු හාමුදුරුවෝ අපවත් වෙනකොට අවුරුදු 92යි. හාමුදුරුවෝ මට මුණ ගැහෙනකොට අවුරුදු 80ක් විතර වයසයි. හාමුදුරුවන්ගේ මුළු හයියම දකුණු පළාතටයි බස්නාහිර පළාතටයි වැය කරලා තිබ්බේ. අවසානයේ හාමුදුරුවන්ට ඉන්න තැනක් නැතුව රජරට පත්තරේ දැකලා වන්නේ පන්සලකට ගියා. හාමුදුරුවෝ ඒ පන්සලේ නතර වෙලා හිටියා කටු මැටි ගහපු ගියක් තිබ්බේ. පොඩි කාමරයක්. මං ඒකේ දහම් පාසලේ ඉගෙනුවා. ඊට පස්සේ මං හාමුදුරුවන්ට උපස්ථාන කෙරුවා කොල්ලා කාලේ. මට එතකොට අවුරුදු 20 ගානක්. පස්සේ මට මහාන වෙන්න හිතිලා මං අවුරුදු 23 දී හාමුදුරුවෝ ගාවට ඇවිල්ලා වැඳලා කිව්වා අපේ හාමුදුරුවෝ මම යනවා මහාන වෙන්න. ආයි දහම් පාසලට එන්න හම්බෙන්නේ අපේ හාමුදුරුවෝ කවුරු හරි උපස්ථානයටත් හොයා ගන්න කියලා. ඒ වෙලාවේ මගේ අත් දෙකෙන් අල්ලගෙන අනේ පුතේ මට ගූහුජ්ජ ගොඩේ මැරෙන්න වෙයි. උඹත් මාව දාලා ගියොත් කියලා කිව්වා. ඒ ගමන කිව්වා මං අපේ හාමුදුරුවෝ මහාන වෙන්නනේ යන්නේ කියලා. ඒ ගමන කිව්වා පුතේ මට නම් මහාන කරන්න පුළුවන් ඉතින් දෙන්න දෙයක් නැහනේ කියලා වහලේ දිහා බැලුවා. පොල් අතු බැලලා තිබ්බේ. මං කිව්වා හාමුදුරුවනේ සිවුර විතරයි ඕනේ. යසයිසුරු බවබෝංග මොකවත් එපා. මට මහානකම විතරයි ඕනේ. මාව මහාන කරන්න පුළුවන් නම් මං අද නතර වෙනවා කියලා මං ඒ පැලේ නතර වෙලා මහාන වුණේ. මං එදා ඉඳලා හාමුදුරුවෝ අපවත් වෙනකම් මං බලාගත්තා. හැබැයි හාමුදුරුවන්ගෙන් වැඩ ගත්ත නෑයෝ. ගිහි පැවිදි මේ රටේ රටවැසියෝ උන්වහන්සේගේ දුක සැප බලන්න ආවේ නැහැ. මං අත් දෙකේ තියාගෙන උස්සාගෙන ගිහිල්ලා නාවනවා ලැට් එකෙන් තියනවා හොදලා ගේනවා. උදේ පාන්දරට මේ විතර ලොකු රෙදි බේසමක් තියනවා මල මුත්‍රා වෙච්ච ඒවා. මාස 6යි එක තැන හිටියේ. මං ඒවා ඔක්කොම බේසමේ දාගෙන ඔයට අරන් යනවා. වාසක අප්පච්චි කෙනෙක් හිටියා. අපේ පොඩි හාමුදුරුවෝ ඕවාට ඔට්ටු වෙන්න එපා තියන්න. ඒ උන්දත් ආබාධිතයි ටික. මං අරවා හොදාගෙන එනකොට 9:00 විතර වෙනවා. එහෙම කැපකිරීමක් කෙරුවා අවසාන මොහොතේ. හාමුදුරුවෝ වෙනුවෙන් 92 දී අපවත් වුණා. හැබැයි මට මුළු ජීවිතේම කියලා දීලා අපවත් වුණේ. මුළු ජීවිතේම කියලා දීලා අපවත් වුණා. අර බර නැති සද්ධායේ කාසි හයක් තිබ්බලාච්චුවේ. අපේ හාමුදුරුවන්ට ගිනුම් තිබ්බේ නැහැ. එකතු කරපු බඩු මුට්ටු තිබ්බේ නැහැ. එහෙම සැහැල්ලුවෙන් අපවත් වෙච්ච අපේ හාමුදුරුවෝ මට කිව්වා මයි පුතේ නොවන්දිනා වුන් වන්දින තුරු දන් නොදෙනේ වුන් දන් දෙන තුරු සැලකීම් ගෞරවයන් නොදක්වනේ වුන් ගරු කරලා සලකන තුරු සිවුරේ දැලි ගා ගන්න නැතුව මයි පුතා හොඳට ඉගෙන ගනින් කියලා කිව්වා. මට කනට ගැහුවට වාගේ හදවතට වැදිච්චි ඒ උතුම් ගුරු අවවාදයෙන් මං අද ලෝකයේම වන්දනාවට පාත්‍ර වෙච්චි මගේ ගුරු හාමුදුරුවෝ නිවන් දකින්න මාව ගෙනාවා එතෙන්ට චූටි පැලක. හැබැයි යසයිසුරු බවබෝග තිබ්බේ නැහැ. දැන් දෙමව්පියෝ දරුවෙක් මහාන කරන්න ඉස්සෙල්ලා බලනවා පන්සලේ තියෙන ගොඩ නැගිලි. පන්සලේ තියෙන වත්ත පිටිය වගාවන් පන්සලට එන ආදායම් මේ සියල්ලම බලලා තමයි ගෝලයාව මහාන කරන්න
පුතාව මහාන කරන්න හදන්නේ පන්සලේ. පැවිද්දට නෙමෙයි අර වස්තුවට මහාන කරන්න හදන්නේ. දරුවාට සැප දෙන්න මහාන කරන්න හදන්නේ. හාමුදුරුවරුත් කරන්නේ තමන්ගේ අයියාගේ පුතා, නංගිගේ පුතා, බාප්පගේ පුතා, නන්දම්මගේ පුතා ගෙනල්ලා මහාන කරනවා මිසක් පුතා රටේ අහිංසකයෙක් පැවිද්දට උරුමකම් කියන ඕනම එකෙක් අරන් මහාන කරන්න කැමති නැහැ. ඇයි දේපොළ පිටේයි කියලා? ගිහි පැවිදි අපි ඔක්කොම යන්නේ යා යුතු ගමන නෙමෙයි පුතා, කැත ගමනක. කැත ගමනක. ආන්ගේ ගමන මාරු කරන්න පුළුවන් නම්, වැරදි දේ හරි පැත්තට යොදවන්න පුළුවන් නම්, අපි ආචාරශීලී නම් මේ බාල පරම්පරාව වැරදි ආදර්ශයන් අරන් තියෙනවා. ඒවා නිවැරදි කරන්නට පුළුවන් වාග්ය ඔබට ඇති කර ගන්නට පුළුවන් ශක්තිය තියෙනවා. පින්නතුනි